ඥාන කියලා කියන්නේ සියල්ල දන්න සර්ව පඬිත කියලා කියන්නේ සර්ව කියලා කියන්නේ සියලු දේම දන්න කියන එක. හරිද? ඉක්ුත්වත් දක්වා වදාළසේක. ඉක්ුත්වත් දක්වා වදාළසේක කියලා කියන්නේ ඉස්සරහට තියෙන පුවත ඒ සිද්ධ වෙච්ච පුවත කියලා දේශනා කරනවා. ඒ කෙසේ දෙයක් ඒ කොහොමද කියලා කිව්වොත් එimhe යට ගිය දවස අතීතයේ එක්තරා දවසක බරණැස් කියන නගරේ බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කරන සමයේ බ්‍රහ්මදත්ත කියන රජතුමා රාජ්‍ය කරන කාලෙහි ගාන්ධාර කියන ප්‍රදේශයේ තක්සලා නම් නුවර දිසාපාමොක් ආචාර්යින් සමීපයට දිසාපාමොක් කියන ගුරුවරයාගේ ළඟට හරිද බ්‍රාහ්මණ කුමාරයෙක් ගොසින් බ්‍රාහ්මණ කුලයේ ඉපදිච්ච බ්‍රාහ්මණ කුමාරයෙක් යනවා ඉගෙන ගන්න. සියලු ශිල්ප ඉගෙනගෙන සියලුම ශිල්ප ශාස්ත්‍රය හදාගෙන ඉනුත් ධනුත් ශිල්පයේ නිමවා උගත්ත. ඒිනුත් ධනුත් ශිල්පය කියලා කියන්නේ දුනු ශිල්පය හොඳින් ඉගෙනගෙන ධනු ශිල්පයෙන් අග්‍රතැනටපත් වෙලා ඉන්නවා. දිසාපාමොක් ආචාර්ය සමාධීව දිසාපාමොක් ඇදුරුතුමා සමාධීව කියලා කියන්නේ ප්‍රසාදයටපත් වෙලා මෙන්න මේ ගෝලයා ගැන ප්‍රසාදයටපත් වෙලා බ්‍රාහ්මණ කුමාරයන්ට චුල්ල ධනුද්දර කුමාරයෝ යයි මෙන්න මේ බ්‍රාහ්මණ කුමාරයාට චුල්ල ධනුද්දර කුමාරයා කියලා නම් දානවා. ඒ කියන්නේ කුඩා දුනුආයා කියන නම යාට දානවා. තමාගේ වැඩිහිටි දුවනියන් පාවා දුන්න ඒ කාලේ නීතියක් තිබුණා ගුරුවරයාගේ දුවව තමාගේ ශිල්ප ශාලාවේ ඉන්න හොඳම කෙනාට සරණ පාවලා දෙනවා. ඒතකොට හැම පැත්තෙම දක්ෂ කෙනා තමයි මේ මෙයා. ඒතකොට එයාගේ හිටපු වැඩිමහල් දියණියව සරණ පාවලා දෙනවා. හරි? සරණ පාවලා දෙනවා කියලා කියන්නේ මොකද්ද? විවාහ කරලා දෙනවා. හරිද? චුල්ල ධනුද්දරයෝ තමන්ගේ බිරිඳත් කැඳවාගෙන මාවතක යන්නා දැන් එයාගේ බිරිඳවත් අරගෙන එයා දැන් මාවතේ යන පාරේ යනවා. හරිද? වනාන්තරයකට පැමිණියාය. ඒ වනාන්තරේ තිමද ගලිත හස්තියෙක්. තිමද ගලිත හස්තියෙක් කියලා කියන්නේ තුන් තැනකින් මද වෑහෙන මද කිපිච්ච අලි කියලා කියන්නේ මද වෑහෙන තුන් තැනකින් මද වෑහෙන ඇතෙකු. එතකොට තුන් තැන ඉන්නේ ලිංගයයි ගුදයයි දෙකොපුල්. හරි? තමයි මේ මද වැහෙන්නේ. ඔන්න ඔය කැලේ ඔන්න ඔහම ඇතෙක් ඉන්නවලු. ඒ හස්තියා ධනුද්දරයන් දැක දිවගෙන දැන් හස්තියා මොකද කරන්නේ මේ ධනුද්දරව දැකලා ඉස්සරහට දුවගෙන එනවා. චුල්ල ධනුද්දරයෝ පංචායුධ සන්නද්ධව පංචායුධ කියලා කියන්නේ පංච කියලා කියන්නේ පහයි ආයුධ පහක් අතේ තියාගෙන හරි ආයුධ පහක් අතේ තියාගෙන ඊදඬු 500කුත් අරගෙන ඊතල 500කුත් එයාගේ කොප්පුවේ දාගෙන යන්නා වූ එයා දැන් යන්නේ එහෙමයි මොන අරගෙනද යන්නේ ආයුධ පහකුයි ඊදඬු 500කුයි ඔන්න ඕකෙන් ඔයාලට ලිහිල් බසින් ලියන්න අනිවාර්යෙන්ම වෙනවා. හරි? හොඳට මතක තියාගන්න. හොඳට ওই වචනවල තේරුම් මතක තියාගන්න. හස්තියා දිවගෙන එන්න දැන් අතා ඉස්සරහට දුවගෙන එනවා. ඊ දණ්ඩක් ඇදපියා කියලා කියන්නේ ඊ දණ්ඩක් එළියට අරගෙන විද්දාහු එළියට අරගෙන දැන් විදිනවා. වාත කුඹයෙන් වැද පළවා කියලා කියන්නේ වාත කියලා කියන්නේ සුළඟේ වේගයෙන් ගොස් ඇතාගේ කුඹයෙන් කියලා කියන්නේ කුඹස්තලය හරහා වදින. මගෙන් අහන්න එපා කුඹස්තලය. හරිද? දැන් ගිහිල්ලා විද්දාම එයාට ගිහිල්ලා වදින. හරිද? ඇත් එතනම මල මොකද වෙන්නේ? එලා ඇත් එතනම එලා ඇතා එම ස්ථානයේම බිමට වැටෙනවා. හරිද? අනික් වනාන්තරයක දැන් වෙනත් වනයකට ගියද්දී සොරුන් 500ක් දඩමස් මරා
හොරු 500ක් දෙනේ දඩමස් මරා කියලා කියන්නේ සත්තු දඩයන් කරලා ඔන්න කකා ඉන්න තැන. හරි පුලුස්සා කන කලට පුච්චගෙන කන තැනකට ගිහිල්ලා චුල්ලදනිද්දරය එතනට පැමිණ තමන්ගේ බිරින්දට කියන්න ආව. අන්න දැන් චුල්ලදනුද්දරය මොකද කරන්නේ? අන්න අතන අර හොරු කකා හිටපු තැනට ආවට පස්සේ යාගේ බිරින්දට කතා කරලා මෙන්න මෙහෙම කියනවා. දඩමස් පුලුස්සා කන මිනිසුන් උන් තැනට ගොස් අර දඩමස් පිච්චගෙන කන මිනිස්සු තැනට කියලා කියන්නේ ඉන්න තැනට ගිහිල්ලා දඩමස් ඉල්වාගෙන එවයි කියා යවුව ගිහිල්ලා පුලුස්සන මස් ටිකක් ඉල්ලගෙන එන්න කියලා යවනවා. හරිද? ඒ කියන සොරු ඔන්න ඔය කියන හොරු ටික පිලිසූ දඩමස් නොදී. පිලිසූ දඩමස් නොදී කියලා කියන්නේ මොනවද්ද? ඒ පුච්චපු යාලා පුච්චගෙන කකා හිටපු මස් කෑල්ලක්වත් දෙන්නේ නැතුව අමු මාංශ දුන්නේ. පුච්චපු නැති මස් දෙනවා. හරිද? චුල්ලදනුද්දර කුමාරයෝ අමු මාංශ දැක කියන්න ආව. දැන් චුල්ලදනුද්දර මොකද කරන්නේ? දැන් මේ අමු මස් දුන්නා කියලා දැකලා මෙන්න මෙහෙම කියනවා. පිලිස්සෝ මාංශ නොදී අමු මාංශ දුන්නේ අප කෙරේ කනසලු වේදයි කියා. පුච්චපු මස් ඉල්ලුවාම අපිට අමු මස් දුන්නේ අප කෙරේ කනස්සලු වේදයි. කනස්සලු වේදයි කියලා කියන්නේ අප කෙරේ අමනාපයක් තියෙන හින්දාද කියලා අහනවා. හරිද? දෙවෙනිව බිරින්ද අත. දෙවනි වතාවටත් බිරින්ද අතේ අමු මාංශය යවන්නා. අමු මස් යවද්දී සොරු 500ක් කෝපවන. දැන් මොකද කරන්නේ? දැන් දුන්න ටික ආයේ බිරින්ද අතේ පොරුන්ටම යවනවා. හරිද? කෝප වෙන සොරු 500 කෝපයට පත් වෙනවා කියලා කියනවා. හරිද? ඉන්න එකෙක් අන්නේන් එක්කෙනෙක් මොකද කරන්නේ? අප 500 වෙහෙසයි දැයි කියා. අප 500 දෙනාට වෙහෙසයි කියලා කියන්නේ මොකද්ද දන්නවද? නින්දා අපහාස කරනවයි කියලා. අපිට මේගොල්ලෝ දැන් මේ කරන්නේ නින්දා අපහාසයක් කියලා කෝපෙන් දිව්වා වූ කෝපෙන් දුවගෙන ගිහිල්ලා චුල්ලදනුද්දරයෝ එකින් එකාට සොරු 500 එකක් අඩු වී දඬු 500න් විදෙහෙළුව. දැන් මොකද්ද කියන්නේ? එකක් නෑර සොරු 500 දෙනාටම තමා ගාව තිබුණ ඊතල 500 අරගෙන මොකද කරන්නේ? විදිනවා. හරි ඉතින් හමන්නේ. එයා ගාව දැන් තියෙන ඔක්කොම ටිකෙම විදිනවා. හරි. 499ක් විදිනවා. දැන් ලොකු වැද්ද ඉතුරු වෙනවනේ. ලොකු සොරා ඉතුරු වෙන්නේ ඌට ඊතලයක් තිබ්බේ නැති හින්දා. දැන් කතාව ඉතුරු ටික යන්නේ එතනින් නන්නේ. පැහැදිලිද? ඔන්න දැන් විදිනවා. සොරුන් නායක තැනැත්තේ සොර නායකයා මොකද දැන් කරන්නේ? ඉවත්ව සිට කියලා කියන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඉවත්ව සිට අවුත් චුල්ලදනුද්දරයන් අල්වාගෙන පැත්තක හිටපු සොර නායකයා ඇවිල්ලා චුල්ලදනුද්දරයව අල්ලගන්න. හරි? අල්ලගෙන චුල්ලදනුද්දරයන් අල්වාගත. චුල්ලදනුද්දර කුමාරයාව අල්ල ගන්නවා. සොර දෙටුවා හා චුල්ලදනුද්දරයන් උනුන්කා සොරා යටකොට. උනුන්කා සොරා යටකොට කියලා කියන්නේ එයින් දෙන්නා කලහ කරගන්නවා. දැන් කලහ කරගන්නවා කියලා කියන්නේ රණ්ඩු කරගන්නවා. හරිද? කලහ කරගෙන සොරා යටත් කරගෙන දැන් චුල්ලදනුද්දර කුමාරයා මොකද කරන්නේ? සොරාව යටත් කරගන්න. හරිද? ඔබාගෙන කියලා කියන්නේ බිමට ඔබාගෙන බිමට තද කරගෙන චුල්ලදනුද්දරයෝ සොඳුර කඩුව දීලවයි අත දික් කොට ලන්නා. දැන් අරයව පාත් කරගෙන කියනවා සොඳුර මට කඩුව දෙන්න කියලා කියනවා. දෙයිද? බලමු.